ඔන්න ළමයි වෙනද වගේම අදත් අපි කැම්පස් එකේ යාළුවෙක් ගෙදර යන්න සෙට් වුණා. අපේ ටීම් එකේ එලයස්, ඇරිස්, මිරේයා, අපේ හුරතලා ඕනික්ස් අපිත් එක්ක ගමනට එකතු වුණා. රෑ වෙනකොට අපිට නොහිතපු විදියකට මාර වැස්සකට මුහුණ දෙන්න වුණා. අපිට වැඩි දුර යන්න උනේ නැහැ. මඩ පාරක අපේ වාහනේ එරුණා. මේ වෙලාවේ එතෙන්ට ආපු වයසක මිනිස්සෙක් අපිට කිව්වා වෙන කරන්න දෙයක් නැහැ. උදේ වෙනකම් වාහනේ ගන්න වෙන්නේ නැහැ. මේ හරියේ 5 දිනකට නවතෙන් ගන්න පුළුවන් එක තැනයි තියෙන්නේ. එතෙන්ට යන්න කියලා. ඉතින් අපි වාහනේත් ලොක් කරලා බඩු ටිකත් අරගෙන පයින්ම ඒ කියපු තැනට යන්න ගියා. තැන නම් එච්චර සෙට් උනේ නැහැ. කොහොම වුණත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති නිසා අපිට එතෙන්ට යන්න වුණා. මේ බංගලාවේ හිටියේ වයසක අම්ම කෙනෙකුයි එයාගේ ලොකු පුතයි එයාගේ බාල පුතයි මේ දෙන්නගේ පවුලේ අයයි. ඉතින් මේ සහෝදරයෝ දෙන්නකින් ලොකු සහෝදරයා අපිව සාදරයෙන් පිළිගත්තා. හැබැයි බාල සහෝදරයාගේ හිත හොඳ වුණේ නැහැ. අපි නවතිනවට අපට හොඳ කෑම වේලකුත් දීලා අපට බංගලාවේ ලස්සන තැනුත් පෙන්නලා මේ බංගලාව හදපු මෙයාලගේ තාත්තගේ ලොකු ෆොටෝ එකකුත් පෙන්නුවා. ඊට පස්සේ අපි නින්දට යන්න අපිට කාමරات පෙන්නලා ගෑනු ළමයින්ට ගෑනු ළමයින්ගේ කාමරයකුත් කොල්ලොන්ට කොල්ලොන්ගේ කාමරයකුත් හම්බුණා. නිදාගෙන රෑ 12ට විතර අපට මුණ දෙන්න උනේ හරිම භයානක සිද්ධියකට. සුපුරුදු පරිදි අවතාරයක්. වයසක පෙනුමක් තිබුණ මේ අවතාරේ අපේ කාමර දෙකටම ඇවිල්ලා කිව්වේ මෙහෙන් ඉක්මනට ඵලයෝ කියලා. අපි මේ ගෙදර වැඩිමල් සහෝදරයාට සහ වයසක අම්මට මේ මුණ දෙන්න ඕන සිද්ධිය ගැන කිව්වහම ඒගොල්ලෝ කිව්වේ මෙහෙම ප්‍රශ්නයක් මේ ගෙදර තියෙනවා. මේ ඉන්නේ මෙයාලගේ නැති වුණ තාත්තගේ අවතාරේ. ඉතින් අපි මෙහෙන් නවතිනවට මුල ඉඳන්ම අකමැති වුණ බාල සහෝදරයා අපට කිව්වේ උණ දේ දැක්කනේ ඉක්මනටම වාහනය හදාගෙන මෙහෙන් යන්න කියලා. ඉතින් අපට වුණේ මේ අවිරහස විසඳන්න. ඒක නිසා අපි මේ ගෙදර වැඩිමල් සහෝදරයාට සහ වයසක අම්මට කියලා අපි මේ ගෙදර නවතින්න ආසයි තව දවසක් අපිට නවාතැන් පහසුකම් දෙන්න කියලා ඉල්ලුවා. ඒ දෙන්නගේ අවසරෙත් එක්ක අපිට තව දවසකට නවාතැන් පහසුකම් හම්බුණා. ඊට පස්සේ අපේ ප්ලෑන් එක උනේ කොහොමද මේ හොල්මන අල්ලන්නේ කියන එකට හොඳ ප්ලෑන් එකක් ගහන එක. මුලින්ම කරේ එළියේ ඉඳපු ඕනික්ස් අපි ගෑනු ළමයින්ගේ කාමරයට හොරෙන්ම ගෙන්නගත්ත එක. අපි ෆෝන් වල වීඩියෝ ඔන් කරලා කාමරේ සෙට් කරගත්තා. කොහෙන්ද මේ හොල්මන කාමරයට එන්නේ කියලා හරියටම බලාගන්න. අපේ කෙල්ලෝ සෙට් එකක් නිකන් හිටියේ නෑ. එයාලත් සුපිරි ගේමක් දීලා තිබුණා. එයාලගේ ෂැම්පු බෝතල් ඔක්කොම පොළවට හලලා වතුර දාලා තිබුණා. ඔන්න වෙනද වගේම සුපුරුදු පරිදි හොල්මන කොල්ලෝගේ කාමරයට ආවා. ෆෝන් වලින් ඔක්කොම සීන් එක රෙකෝඩ් වුණා. ඊට පස්සේ මේ හොල්මන ගියේ කෙල්ලෝගේ කාමරයට. කෙල්ලෝගේ කාමරේ පොළව හොඳටම ලිස්සන නිසා හොල්මන එතනම ඇදගෙන වැටුණා. ඊට පස්සේ උනේ හොල්මනට හිතා ගන්න බැරි දෙයක්. ඔයාලට මතක ඇති අපි ඕනික්ස් කලින්ම ගෑනු ළමයින්ගේ කාමරයට ගත්තා. ඕනික්ස් කඩාගෙන පැන්නේ හොල්මනව කන්න වගේ. ඔන්න ඊට පස්සේ අපි දෙන්නත් කාමරයට වැනලා හොල්මනගේ වෙස් මුණ ගලවලා දැම්මා. ඉතින් මේ ඉන්නේ කවුද කියලා අපි කාටවත් හිතා ගන්න බැරි වුණා. මේ හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. අපි බංගලාවට සාදරයෙන් පිළිගත්ත ලොකු සහෝදරයා. මේක අපි හැමෝටම ප්‍රශ්නයක් වුණා. ඉතින් මෙයාගේ එකම අරමුණ වෙලා තියෙන මෙයාගේ බාල සහෝදරයව මේ ගෙදරින් පන්නලා දාලා මේ දේපල වලට තනියම අයිතිවාසිකම් කියන්න තමයි. ඉතින් මේ සිද්ධිය නිසා මෙයා පවුලේ අයගේ අප්‍රසාදයට ලක් වුණා. ඒ වගේම මෙයා කියලා තිබුණේ අපි සෙට් එක නැත්තම් මෙයාට මෙයාගේ වැඩේ ලස්සනට කරගන්න තිබුණා කියලා. ඉතින් මේ හොල්මනගේ ප්‍රශ්නේ විසඳපු නිසා බාල සහෝදරයා අපට ගොඩක් ස්තුති කරලා අපේ වාහනේත් ගොඩ දාලා දීලා අපට උදේ අපේ කැම්පස් එකේ යාළුවෝ ගෙදර යන්න වැඩ ටික හදලා දුන්නා. ඒ කතාවත් ඒ විදියට විසඳුණා. අපි තව කතාවකින් ඉක්මනට හමු වෙමු.